ආයුබෝවන් අද වැඩසටහනට බොහෝ සාදරයෙන් පිළිගන්නවා. අද අපි වැඩසටහනෙන් ඔබව දැනුවත් කරන්න යන්නේ මේ විලුඹ වේදනාව සම්බන්ධව. විලුඹ වේදනාව කියන්නේ මොකක්ද කියලා මම හිතන්නේ ඔබ දැනුවත් වෙ යුතුයි. අද සමාජයේ ඉතාමත්ම බහුලව අපිට දකින්න ලැබෙන, අහන්න ලැබෙන ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරී යන රෝගයක් තමයි මේ විලුඹ වේදනාව කියන එක. ඔබ මේ විලුඹ වේදනාව සම්බන්ධව යම් දේවල් අහලා ඇති. නමුත් අපි පළවෙනිම දැනගත යුතුයි අපේ වැඩසටහනේ ඔබ මම දැනුවත් කරනවා. මේ විලුඹ වේදනාව කියන්නේ මොකක්ද? මේ රෝගේ සැහැදෙන්නේ මොන ආකාරයකටද? ඒ වගේම මේට අවශ්‍ය කරන ප්‍රතිකාර මේ දේශීය විදකම තුල තියෙනවාද කියලා යන්න මම දැනුවත් කිරීම තමයි අද දවසේ වැඩසටහනින් මම උත්සාහ ගන්නෙ. එතකොට මේ විලුඹ වේදනාව කියන්නේ මොකක්ද? ඔව්, අපි විලුඹ වේදනාව ආකාර කීපයකට වෙන් වශයෙන් දකින්න පුළුවන්. විලුඹ වේදනාවක් ඇති වුණාම අපිට දැනෙන අධික වේදනාව, අධික කැක්කුම, ඒ වගේම අධික තෙරපුම, ඒ වගේම ඇඟේ උණ ගන්න අවස්ථාවල් පවා මේ විලුඹ වේදනාව හැදිච්ච රෝගීන්ට අපි දැකලා තිබෙනවා. විලුඹ වේදනාව හැදෙන්නේ කොහොමද? විශේෂයෙන්ම විලුඹ වේදනාව හැදෙන්න පළවෙනිම කාරණා වෙන්නේ අපේ ශරීරයක තියෙන තරබාරුකම වැඩි වීම. දැන් අපි හිතන්න මෙහෙම නේ, ඔබගේ ශරීරයේ ඔබට කිලෝ 50ක් නැත්නම් 55ක් මේ වගේ සාමාන්‍ය අවශ්‍ය කරන බරක් තමයි උසේ හැටියට තියෙන්නේ. ඒක තමයි නියම ප්‍රමාණය. නමුත් ඔබට තිබෙනවා සමහරවිට කිලෝ 90ක් හෝ කිලෝ 100ක් වගේ වැඩි ප්‍රමාණයක් ඔබට වැඩිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ 55ක් තියෙන රෝගියෙකුට 100ක් නම් 45ක් වැඩිලා නේද? ඒතර මේ බර ගන්නෙ කොහෙන්ද? හිතන්නකෝ දැන් අපේ ශරීරයේ බර ප්‍රමාණය වැඩි වෙනකොට උඩ කොටසත් එක්ක මුළු ශරීරය වැඩි වෙනකොට මේ බර රඳා පවතින්නේ. මේ බර ගන්නේ අපේ ශරීරයේ අන්තිම පහළ, ඒ කියන්නේ විලුඹ දෙකෙන් තමයි මේ බර හුලන්නේ. එතකොට පුළුවන් ද හුලන්න? ඕනම දෙයක නේද? ඕනම දෙයක බර ඒ ගන්න ප්‍රමාණය තමයි මේ බර සකස් වෙලා තියෙන්නේ. එතකොට මෙතන යට විලුඹ යට ඇති වෙන පීඩනය වැඩි. මොකද මේ විලුඹ යට කියන්නේ ලොකු මසල් එකක් තියෙන තැනක් නෙවෙයි. මෙතන ඝන තට්ටුවකින් සමන්විත කරගෙන මසල් එක අඩුයි. ඒ වගේ මේ ටිෂුස් එක, ඒ වගේ මේ යට ගොප් ඇටේට මේ සම්බන්ධ වෙච්ච තද හමක් එක්ක තමයි මේ විලුඹ කියන එක අපේ ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් නිර්මාණය වෙලා තියෙන නිර්මාණය. ඒ නිසා ඊතර ගන්න බර ප්‍රමාණෙත් එක්ක තමයි අපි උඩ බර ප්‍රමාණෙත් එක්ක තමයි මෙතන මේක රඳා පවතින්නේ. එතකොට මේ අපේ උඩ බර ප්‍රමාණය වැඩි වෙනකොට ඒක බර ප්‍රමාණය විතරක් නෙමෙයි, සමහරට අපේ ඇවිදීම, හිටන් ඉඳීම, ව්‍යායාම, එතකොට මේ වගේ වෘත්තීන් වල වෙනස්කම්, සෙරප්පු සපත්තු වගේ මේ වගේ දවසේම සපත්තු දෙක දාන් ඉන්න අයට, එතකොට මේ වගේ එක වෘත්තීන් වල නිලනන්ට මේක මේ එක ආකාරයට ඉන්නන්ට මේ අවස්ථාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවක් ආවට පස්සේ මූලික වශයෙන් මේක තමයි මේ රෝගෙට මූලිකම හේතු වෙන්නේ. මොකද දැන් ඔබ හිතයි මේ විදිහට ඔබ හිතයි සමහරට මම බරත් නැහැ, මම ඒ වගේ අනවශ්‍ය බරකුත් නැහැ, නමුත් මට විලුඹ අමාරුවක් ඇවිල්ලා තියෙනවා. මේකට වයස සීමාවක් හෝ බර සීමාවක් සමහර අවස්ථාවලදී බලපාන්නේ නැහැ. හැබැයි අපි බහුලව දකින්න සමාජයේ ගොඩාක් මේ තරබාරුවන්ට මේ විලුඹ වේදනාව වැඩි. මොකද අර මම ඉස්සෙල්ලා ඔබව දැනුවත් කරා සහ ඔබට කිව්ව ආකාරයට එතන තිබෙන ඒ වෙනස් වීම, බර වැඩි වීම මේ මෙතන යට මේ ඒ කියන්නේ විලුඹ දෙකට එන පීඩනය වැඩි වීම නිසා තමයි මේ අවස්ථාව වෙන්නේ. නමුත් සමහර අයන්ට මේ මුකුත් නැතුව එන අවස්ථාවල් තියෙනවා. ඒකට එක හේතු තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ. සමහරට ඇවිදීම, ව්‍යායාම, සෙරප්පු සපත්තු, වැඩ කරන දේවල්, වෘත්තීන් වල වෙනස්කම් මේ ඔක්කොම එකට එන්න පුළුවන්. ඒ නිසා මොන ආකාරයට ආවත් මේක විලුඹ වේදනාව තමයි අපි මේකට සඳහන් කරන නාමය. එතකොට මේ විලුඹ වේදනාවක් ආවට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? නේ මේ වේදනාව ආවම ඉස්සෙල්ලා ඔබට සඳහන් කරා මේක ඇඟේ උණ ගන්නවා මට්ටමට මෙය බොහොම ව්‍යාප්ත වෙන අවස්ථාවක්. ඉතින් මූලික වශයෙන් අපි කරන්න ඕන දේශීය වෙදකම් තුල, අපේ පාරම්පරික දේශීය වෙදකම් තුල මේට අවශ්‍ය කරන නියම ප්‍රතිකාර ක්‍රම තියෙනවා. තෙල්, පත්තු, මැල්ලුම්, තැවිලි, කසාය මේ වගේ ඖෂධ වර්ග ගොඩාක් මේකට අපේ දේශීය වෙදකම් තුල තියෙන නිට්ටාවට සූපත් කරන්න පුළුවන් ඖෂධ වර්ග තිබෙනවා. ඒකදී ගොඩාක් දුරට අපි ගත්තාම ඒ ඖෂධ වර්ග හෙලීම සහ මේ ඖෂධ වර්ග කරන ආකාරය පිළිබඳව ඊටාත්ම දැනුවත් වෙනවා. මොකද ඊටාත්ම ඔබ දැනුවත් වීමෙන් කරන්න ඕන කාරණාව. මොකද මේක සූපත් කරගන්න නම් අත්වශයෙන් මේකට නිසි කාල සීමාවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේකට තමන් පොඩ්ඩක් වෙලාව විඩංගු කරලා කරන්න ඕන කාරණාව. මොකද ඒකට හේතුව දැන් මේ අධික ලෙස මේ කැක්කුම ආපු රෝගියෙකුට අත්වශයෙන්ම කියනනම් ඇවිද ගන්නත් බැරි මට්ටමට පත් වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒ අයන්ට මම හිතන්නේ දවස් කීපයක විවේක කාලයක් අවශ්‍ය වෙනවා. ඒක තැන ඉඳලා මේ ට්‍රීට්මන්ට් කරලා මේක සූපපත් කරගන්න. මොකද සමහර අවස්ථාවල අපි දන්නවා
වෘත්තීන් වල නිතරම නීලන කෙනෙක් නම් ඔහුට මේ ප්‍රතිකාර කරන්න බෑ. මොකද මැල්ලුම් වර්ග සමහරට කකුල් වල බඳින්න ඕනේ, පත්තු ගන්න ඕනේ, තවන්න ඕන. ඉතින් ඒ වගේ ඖෂධ වර්ග ගොඩාක් මේකට තිබෙනවා. ඉතින් ඒ නිසා පොඩක් විවේක කාලෙත් එක්ක මේක සූපත් කරගන්න ඕන දෙයක්. නම් සූපත් වුණාට පස්සේ නැවත ඔබ මොනතරම් ආකාරයකට ඔබ වෘත්තීන් වල වුණත් මේක නැවත වෙලඳෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක සනීපුණාට පස්සේ මේ රෝගේ සම්පූර්ණ එතනින් සම්පූර්ණ ඉවරනවා. ඉතින් ඒ වගේ අපි දේශීය වෙදකම තුළ මේට අවශ්‍ය කරන නිසි ප්‍රතිකාර වෙනවා. ඔබට මේක නිට්ටාවට සූපත් කරගන්න පුළුවන් නිසි ප්‍රතිකාර සහ නිසි ඖෂධ වර්ග තිබෙනවා. ඒ වගේම මේකට හොඳ ඖෂධ වර්ග. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ගස් කොළන් වලින් ගන්න ඖෂධ වලින් ගන්න ප්‍රධාන හොඳ ඖෂධ වර්ග තියෙනවා. ඉතින් ඒ නිසා මේක සූපත් කරගන්න පුළුවන්, බය වෙන්න ඕනේ නැහැ. මේ විලුඹ වේදනාව අද බොහොම බහුලව අපේ ජන සමාජයේ අපි බහුලව දකින දෙයක්. ඉතින් ඒ නිසා ඔබ එන්න මේ මැදගම් වෙදගෙදරට ඔබ එන්න. ඔබ ආවොත් ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර මෙහෙන් ගන්න පුළුවන්. ඒ වගේ මේ සම්බන්ධව රෝගයෙන් මතන්නේ 1000 ගාණක් අපි සූපත් කරලා තියෙනවා. මම හිතන්නේ මේ රෝගෙන් මේ වීඩියෝස් බලනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති. ඉතින් ඒ නිසා ඔබ විශ්වාසයෙන් යුතුව මේ දේශීය වෙදකම් තුනට එළඹෙන්න. මේකෙන් අවශ්‍ය කරන නිසි ප්‍රතිකාර තියෙනවා. මොකද මේකට වේදනානාශක ඒ වගේ ඒ අර අභ්‍යන්තර ඇතුළට අපි එවිලට ගන්න බෙහෙත් වලින් මේක පාලනය කරගන්න බෑ. ඒකෙන් සිද්ධ වෙන්නේ සුළු ඔබට වේදනාව සමනය කෙරේ ගැනීමක් පමණයි. නමුත් නිට්ටාව සුවපත් කරගන්න ඕන නම් මේකට අවශ්‍ය කරන නිසි ප්‍රතිකාර ගත යුතුයි. ඉතින් ඔබ එන්න ඇවිල්ලා අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්න. ඒ ලබාගෙන ඔබට මේකේ සම්පූර්ණ සුවය ලබා ගන්න කියලා මම ආරාධනා කරමින් අද වැඩසටහනෙන් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.